අද කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න ක්‍රමයක් ගැන. ඉතින් මේ ක්‍රමය කරන්න ඔයාලා මුලින්ම Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඇප් එකක්. මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මම මේක ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. මේ ඇප් එකේ නම තමයි Duplicate File Remover කියන එක. මේ වගේ ඇප් ඕන තරම් Play Store එකේ තියෙනවා. ඔයාලා ඒ එක ඩවුන්ලෝඩ් කරගන්න. විවිධ ක්‍රම වලින් ඔයාලට පුළුවන් ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න. ඒ ක්‍රම අතරින් ඩුප්ලිකේට් ෆයිල් රිමූවර් කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ එක වගේ ෆයිල් දෙකක් තියෙනවා. අන්න ඒ එක වගේ ෆයිල් දෙකෙන් එකක් ඩිලීට් කරොත් ඔයාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේක ක්‍රමයක් තමයි මේ අද මම මේ ඔයාලට වීඩියෝ එකකින් කරන්නේ. එහෙනම් මේ ඇප් එක ඕපන් කරාට පස්සේ මුලින්ම hello තියෙනවා. මම hello දෙන්නම්. hello දුන්නාට පස්සේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක මේ විදිහට පෙන්눔 කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනදී පෙන්වුම් කරනවා scan duplicate image audios videos ඒ වගේම document වෙනත් files වගේ දේවල් ඔයාලට මෙතනදී පෙන්වනවා. අපි උදේ එක ටච් කරලා බලමු ඒක වගේ photos තියෙනවද කියලා. මේ විදිහට search කරනවා duplicate ඒවා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතනදී ඔන්න photos වැටෙනවා duplicate photos ටිකක්. ඒ විදිහට ඔයාලට පුළුවන් ෆොටෝස් ඩිලීට් කරගන්න. ඊට පස්සේ තියෙනවා ඔඩියෝස් ඩිලීට් කරගන්න. ඔඩියෝ එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔඩියෝ සර්ච් වෙනවා. සර්ච් වුණාට පස්සේ මෙතන වැටෙනවා no duplicate file found කියන. ඒ කියන්නේ ඔඩියෝස් නැහැ කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. no duplicate files කියන්නේ එක වගේ ඔඩියෝස් නැහැ කියන එක. අපි බලමු වීඩියෝ කියන එක ටච් කරලා. වීඩියෝ කියන එක ටච් කරොත් නම් වීඩියෝ ටිකක් මට පෙන්නනවා මෙතන. ඒ දෙකක් තුනක් වගේ තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒවා ඩිලීට් කරගන්න. අපි බලමු අන්තිම එක other files කියන එක. ඒ කියන්නේ වෙනත් files apps ඔය වගේ HTML file ඔය වගේ ඒවා තමයි එතනින් අදහස් කරන්නේ. අපි බලමු ඒකත් මෙතනදී ස්කෑන් වෙනවා. මේ විදිහට තමයි මේකේ මෙහෙම ස්කෑන් වෙන්නේ. ස්කෑන් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා apps තමයි other files එකට අපිට search උනේ. ඉතින් මෙතනදී එක වගේ ඒවා තියෙනවා අපිට ඒව ඩිටෙක්ට් කරගන්න පුළුවන්. අන්නේ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් storage එක අඩු කරගන්න. ඉතින් storage එක අඩු කරන ඔන්න තවත් එක ක්‍රියාමාර්ගයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. මම කලිනුත් මේ වගේ ක්‍රියාමාර්ගයක් කියලා දුන්නා ඔයාලගේ file manager එකේම file එකක් delete කරලා storage එක ඉතුරු කරගන්න හැටි. එහෙනම් අපි තවත් වීඩියෝස් අරගෙන ඉස්සරහට හමු වෙමු. අදට සමු කරනවා. සුබ දවසක්.